समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्घ मुक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පතව්‍යා ඒක රජ්ජේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාදිපච්චේන සෝතාපට්ටි ඵලං වරන්ති. ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, අදත් ඔබ මේ එකතු වෙලා ඉන්නේ භාග්‍යතුන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා දේශනා කරන්නට යෙදුණු ඒ නිර්මල ධර්මයේ විඳක් නමුත් කෙටියෙන් ශ්‍රවණය කරන්න. පින්වත්නි, අද දේශනාවේ දායකත්වය ගැන කටයුතු කරන බව සිහිපත් කරලා තියෙන්නේ පෙබරවාරි 16 වෙනි දිනට උපන් දිනයේ දෙන මිලානි ගයේශිකා ප්‍රනාන්දු කියන අපේ මල්ලිකා මෑණියන්ගේ ආදරණීය දියණිය විසින් දේශනාවේ දායකත්වය ගැන කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. දේශනාවෙන් අනතුරුව නම්ගම් සිහිපත් කරලා ඇයට පුණ්‍ය අනුමෝදනා කිරීමෙන් බලාපොරොත්තු වෙන දේශනාව වෙත අපි යමු වෙනවා. පින්වත්නි, භාග්‍යතුන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙන්නේ ඔබ දන්නවා ඉතාම දීර්ඝ කාලයකට පස්සේ. ඒක කාලය කොච්චරක්ද කියන්න තේරෙන්නේ නැති තරම් පින්වත්නි, ඒ තරම් සෑහෙන්න ඔබට කොහොමද ඒක කියලා දෙන්නේ? ඔබට ඒක මේ වෙද්දි මේ ලෝකේ මිනිස්සු කොච්චර ඉන්නවද? මේ ලෝකේ මිනිස්සු කී දෙනෙක් භාග්‍යවතුන් වහන්සේ නමක් නැත්නම් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙච්ච කාලයක්, උන්වහන්සේ පරිනිර්වාණය කරලා මෙච්චර කාලයක් වෙනවා. උන්වහන්සේ පෙන්වලා දීපු ලෝක යථාර්ථය කියන එක කී දෙනෙක් මේ වෙද්දි ලෝකේ දන්නවද? ඇයි භාග්‍යතුන් වහන්සේට එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේට මිනිස්සු වඳින්නේ මේ ලෝකේ? චීනේ වගේ රටවල් ගත්තම මිනිස්සු ලක්ෂ ගණන් කෝටි ගණන් පින්වත් අපේ රටේ මිනිස්සු කොච්චරද? හැබැයි ඒ වගේ රටක් ගත්තම භාග්‍යතුන් වහන්සේට තියෙන ගෞරවය, ඒ භාග්‍යතුන් වහන්සේට තියෙන භක්තිය මේ කෙසේ නමුත් පින්වත් භාග්‍යතුන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා දේශනා කරපු ලෝක යථාර්ථය කියන එක, මෙන්න මේක අවබෝධ කරගන්න ලැබෙන්නේ නම් සීමිත පිරිසකට විතරයි. භාග්‍යතුන් වහන්සේ සඳහන් කර පරිදි මේ ලෝකේ මිනිස්සුන්ගේ අර නියසිලට ගත් පස්තරම් ප්‍රමාණයක් තමයි සුගතියකට යන්නේ. එහෙම නැතුව මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන නිර්වාණය සාක්ෂාත් කරගන්න පිරිසත් නෙමෙයි පින්වත්. හරිද? මොකද මේක පින්වත්නි, මේ පණිවිඩය භාග්‍යතුන් වහන්සේ කියපු හින්දායි අපි උන්වහන්සේ සරණ ආයුත්තේ. එහෙම නැතුව මේක වෙනත් ශාස්ත්‍රූන් වහන්සේ නමක් මේ ලෝකෙට දේශනා කරලා තිබ්බනම්, නම වෙනස් වුණත් පින්වත්නි, අපි එය අනිවාර්යෙන්ම අපේ ජීවිතයට උකහාගත යුතුමයි. මොකද මේක තමයි ලෝක ස්වභාවය. මේක තමයි ලෝක යථාර්ථය. එහෙම නැත්නම් අපි කියන ස්වභාව දහම කියන එක තමයි පින්වත්නි මේක. එතකොට මේකෙන් පිට අපිට කොයි වෙලාවකවත් යන්න තැනක් නැහැ පින්වත්නි. මොකද අපි මේ ඇතුළටත් ගැට ගැහිලා පිටටත් ගැට ගැහිලා අන්තෝ ජටා බහි ජටා ජටායි ජට ගැටවලිනුත් ගැට ගැහිච්ච අපිට මේ කියන යථාර්ථය පෙන්වලා දෙන භාග්‍යවතුන් වහන්සේ නමක් නොහිටින්න පින්වත්නි. උන්වහන්සේ ස්වයම්බූ ඥාණයෙන් මේ පටිච්චසමුප්පාදය මේ ආදී ධර්මයන් අවබෝධ කරගෙන
මේ ලෝකෙට දේශනා නොකරන්න නම් පින්වත්නි අපිට කවදාවත් හිතෙන්නේ නැහැ පින්වත්නි මිනිස්සු මැරෙනව දැක්කට පස්සේ මිනිස්සු ලෙඩ වෙනව දැක්කට පස්සේ අනේ අපිටත් ඒ වගේ ලෙඩක් දුකක් හැදෙන්න පුළුවන් මම මොකද කරන්නේ ඒකට ගන්න සොලියුෂන් එක ඔබට පුළුවන් පිළිකාවක් හැදෙනවා කියලා දැනගත්තට පස්සේ ඒකට අවශ්‍ය ආහාර එහෙම නැත්නම් ඒක වැළඳෙන්න පුළුවන් ආහාර නොගෙන ඉන්න. හැබැයි ඒකෙන් කියවෙන්නේ නෑ පින්වත්නි ඔබට පිළිකාවක් වැළඳෙන එක නතර වෙනවා කියන එක. ඒකේ තියෙන භයානකකම ඒකයි. අපි හරියට හේතුව සකස් කළොත් හැබැයි කර්මයක් නොහිටින්න අපිට ඒ දේ සිද්ධ වෙන්න නැති වෙන්න පුළුවන්. මොකද අපි හේතු සකස් කළ යුත්තේ කොතෙන්ටද? අපි මේ නිර්වාණගාමී ප්‍රතිපදාවේ නිර්වාණය සාක්ෂාත් කිරීම කියන තැනට හේතු සකස් කරන තමයි මේ ධර්ම දේශනාවත් මේ ධර්ම දේශනාවලින් ජනිත වන කුසලයනුත් ඔබ බලාපොරොත්තු වන්නේ විය යුත්තේත් එයයි පින්වත්. මොකද පින්වත්නි මේ ලෝකේ දානයන් අතර අග්‍රම දානය තමයි ධර්ම දානය කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. මොකද පින්වත්නි ඒ වගේමයි කල්යාණ මිත්‍රභාවය. එහෙම නැත්නම් මේ ලෝකේ මේ බුද්ධ ශාසනයේ රඳා පවතින්නේම කල්යාණ මිත්‍රභාවය මත. ආනන්ද මහරහතන් වහන්සේ පවසන ස්වාමීනි මේ බුද්ධ ශාසනයේ පවතින්නේ කල්යාණ මිත්‍රභාවයෙන් කියන්නේ අඩක් පවතින්නේ කල්යාණ මිත්‍රභාවය. එහෙම කියන්න එපා ආනන්දය. මේ බුද්ධ ශාසනයේ පවතින්නේම කල්යාණ මිත්‍රභාවය මතමයි. හරිද? මේ කතාව තේරුම් ගන්න නම් අපි ඉස්සෙල්ලම බුදුරජාණන් වහන්සේ කවුද කියන්නේ තේරුම් ගන්න ඕනේ. අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය කියන්නේ මොකක්ද කියන එක වැටහෙන්න නම් අපි බුදුරජාණන් වහන්සේ සරණ යනවා වගේම උන්වහන්සේ දේශනා කර මොනවද දේශනා කරේ? ඇයි මේ දේවල් දේශනා කරේ? උන්වහන්සේ මොනවද දැකලාද මේ සංසාරේ මොන හේතුවක් නිසාද මේ සංසාරෙන් එහෙම නැත්නම් නික්මිලා යන්න හේතුවේ? ඇයි අපිට ඒ වගේ ප්‍රශ්න නැද්ද අද වෙද්දි? මොකද පින්වත්නි මේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කළාට පස්සේ ඔබට හිතනවා ඇත්ත ස්වාමීනි ඔබ වහන්සේලා කියන කතාව ඇත්ත. හැබැයි ඕක ගොඩාක් වෙලා පවතින එකක් නෙවෙයි. හරිද? ඔබ මේ දේශනාව අහලා නැගිටලා ගියාට පස්සේ එහෙම නැත්නම් ඔබ මේ දේශනාව අහලා වෙන වැඩකට ගියාට පස්සේ ඔබට මේ කියපු දේවල් 90%ක් විතරම පින්වත්නි ඔබේ ජීවිතෙන් ගිලිහිලා යනවා. හැබැයි ඔබට සංසාරයට ධර්ම දේශනා ශ්‍රවණය කරන එක වටිනවා. හරිද? අපි මේ කතා කරන්නේ පින්වත්නි දුක්ඛිත සංසාරයක් තවත් කෙලවරක් නොපෙනෙන සංසාරයකට යන්න තියෙද්දි මේ වෙලාවේ මේ සංසාර ගමන කතා ඉවර කරගන්න තියෙද්දි බණක් අහලා විතරක් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරලා විතරක් ඒකෙන් ලැබෙන පින කුසලය රැස් කරගෙන ඔබ ආයේ සංසාර ගමනට වැටිලා ඒ පින ඒ කුසලය ගෙවුණු දවසට ආයේ කොහෙද ඔබ යටෙන්නේ? කවද්ද ඔබ මේ සංසාර ගමන කෙලවර කරගන්නේ? ඇයි ඔබට මේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිබඳ විශ්වාසයක් නැත්තේ? ඔබ මේ වෙලාවේ ඔට්ටු වෙන්නේ ඔබේ ජීවිතේ මොන වගේ දේවල් කරන්නද? ඔබ රජ වෙන්න බලාපොරොත්තු වෙනවද? ඔබ සිටු කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙනවද? ඔබ ජනාධිපති කෙනෙක්, අගමැති කෙනෙක්, ලෝකේ පාලනය කරන කෙනෙක් වෙන්න බලාගෙනද මේ වෙලාවේ වෙහෙසෙන්නේ? මාඩු දවසටත් ඕටී කරලා දවස් 365ම විතර වැඩ කරලා 364ක් විතර වැඩ කරනවා කියන දවස් දෙකක් කරනවට පස්සේ ඔබේ ජීවිතේ ඔබ මොන තරම් වෙහෙසකට පත් වෙනවද දවසට? දවසට වේල් 3ක් කන්න අම්මා කෙනෙක් ඒ ගෙනල්ලා දීපු තාත්තා කෙනෙක් උපයලා සපයලා මහන්සි වෙලා ගෙනත් දීපු බඩු ටික අම්මා කෙනෙක් ඒක බත් එක වාංජන් 2-3ක් එක්ක දරුවන්ට කන්න අඳින්න දෙන්න පින්වත්නි දවසට කොච්චර වෙහෙසක් දරනවද? හැබැයි ඔවුන්ට දැනෙන්නේ නැති එක ප්‍රශ්නයක් පින්වත්නි හැමදාම හොදන වළඳ හැමදාම මේ වළං ටික හොද ගෙවෙනකම් කැඩෙනකම් මේ ටික හොදලා පිහදලා තියෙනවා පින්වත්නි. හැබැයි ඔබට මතක නැහැ ඔබ මේ මොකද කරන්නේ කියන එක. එක්කෝ වෙන කෙනෙකුට ඔබේ දුක අඳෝනාව පටවනවා.
එහෙම නැත්නම් සමාජයට ඔබේ දෝෂාරෝපණය කරනවා. හැබැයි ඔබට මතක නැති වෙලා තියෙනවා අපි මේ ලෝකෙට ඉපදිච්ච නිසා තමයි මෙන්න මේ ප්‍රශ්න ඔක්කොම මට වෙලා තියෙන්නේ කියන්නේ. හරිද? ඒ අමතක කරන්නේ මොකද මං කිව්වේ ඒක රජ වෙන්න මේ ජනාධිපති කෙනෙක් වෙන්න මේ ලෝකේ අල්ලන්න නෙමෙයි ඔබ ඔට්ටු වෙන්නේ. එදා වේල කාලා සාමාන්‍ය හීනෙක ඉන්න මිනිස්සු සාමාන්‍ය ලෝකේ ඉන්න මිනිස්සු එහෙම මේ මහා ලොකු හීන නෙමෙයි හඳට යන්න නෙමෙයි හඳෙන් ඉඩමක් ගන්න නෙමෙයි ඔබ බලාපොරොත්තු වෙන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේගේ වචනේ තියෙන්නේ මොකක්ද? පතව්‍යා ඒක රජ්‍යය සග්ගස්සගම මේ පෘථුවියටම රජ වෙනවට වැඩිය ස්වර්ගයට යනවටත් වැඩිය මිනිස්සු ඔට්ටු වෙනවනේ දැන් දම්පින් දැන් කරලා මේ හැමදේම කරලා ස්වර්ගයට යන්න එහෙම නැත්නම් දිව්‍ය ලෝකයකට කොහෙට හරි යන්න එහෙම බලාගෙන සමහර මාකට් කරන තැනුත් තියෙනවා මේ ජීවිතේ නිවන් දකින්න බෑ මේකේ මේ තේරුම් ගන්න බෑ මේකෙන් මිදිලා යන්න ඕන දිව්‍ය ලෝකෙට. එහෙ තමයි අපිට නිවන් දකින්න පුළුවන් කියලා මාකට් කරන දැනුත් අපි දැකලා තියෙනවා. මේ කතාත් පසින් භාගතුන් වහන්සේගේ වචනයට වෙනස්. මේ බුදුරජාණන් වහන්සේගේ වචනේ. මම ඔබට කලින් දේශනා කරපු ධර්ම පාඨය. හරි. එතකොට මේකෙදි පින්වත්නි ඔබට බෑ භාග්‍යවතුන් වහන්සේගේ වචනයවත් මේ ලෝක යථාර්ථයෙන්වත් මිදෙන්න. මොකද උන්වහන්සේ පෙන්නලා දුන්නේ පින්වත්නි මේ ලෝක අටලෝක දහමට තියෙනවනේ. සැප තිබ්බොත් දුක තියෙනවා. හරි. හැබැයි මේ ලෝකේ සැප කියලා එකක් නැහැ. ඔන්න ඕකයි ප්‍රශ්නේ අපි තේරුම් ගන්න ඕන. දුක තියෙනවා. සැප කියලා කියන්නේ පින්වත්නි මේ ලෝකෙන් එතර වෙන්න ඕන. හරිද? සැප දුක කියන එකේ තියෙන්නේ පින්වත්නි පොඩි ආස්වාදයක් විතරයි. අපි හැමතිස්සෙම දරුවා ශිෂ්‍යත්ව පාස් වෙන එකෙන් අපේ රැකියාවේ ප්‍රොමෝෂන් එකකින් නැත්තම් අපි විභාගය පාස් වෙච්ච එකකින් තරම් පොඩි දේවල් වලින් පින්වත්නි අපි සතුටු වෙලා අපේ ජීවිතේ බොහෝ දුක්ඛම් කටළු ගොඩක් අපි ඒකෙන් වහගන්න. ඒකනේ පින්වත්නි අවුරුදු 11ක් පොඩි කාලේ ඉඳලා ඉගෙනගෙන පන්ති ගිහිල්ලා අමතර පන්ති ගිහිල්ලා තව ඉස්කෝලේ අවුරුදු ගාණක් ගිහිල්ලා 11 වසරේදී පින්වත්නි විභාගේ O level විභාගේ ලියලා පාස් වුණාට පස්සේ අර සතුටට අර ඔක්කොම දුක අමතකයි. හොඳද නරකද? හොඳයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ පින්වත්නි එතනින් අපි ඉවර වෙන්නේ. O level කරලා නවතිනවද? එතනින් පාස් වුණාන් ආයේ level. මං කියන්නේ නරක නෑ සමාජ ජීවත් වෙද්දී ඒ දේවල් කරගන්න ඕනද නැද්ද? වීරිය තිබිය යුතු නැද්ද? අද කතා කරන්නේ ඒක පින්වත්නි. මොකද අපිට මේ සතර සම්‍යක් ප්‍රදං වීරිය කියන කතාවට මම එන්නේ පින්වත්නි මාතෘකා කරන්නේ. මේ තමයි බෝධියට පක්ෂ වූ. එහෙම නැත්නම් අපි ප්‍රාර්ථනා කරන බෝධියක අපිට නිර්වාණය සාක්ෂාත් කරගන්න නම් පින්වත්නි මෙන්න මේ කරුණු අපේ ජීවිතයට එක්කාසු කරගෙන මේ මෙලොව ජීවිතයත් සුවපත් කරගෙන පරලොව ජීවිතයත් සුවපත් කරගන්නවා කියන තැනින් නවතින්නේ නැතුව පින්වත්නි පුළුවන් නම් මේ අපාය බීජය එහෙම නැත්නම් අපායේ වරෙන්තුකාරයෝ වෙච්ච අපිට අපාය මහගෙදර කරගත්ත අපිට පින්වත්නි ඒකෙන් ගැලවෙන්න chance එකක් පොඩි ඉතාම සීමිත chance එකක් අපිට ලැබිලා තියෙනවා. මගේ රත්තරන් පින්වත්නි ඔබ දන්නවද මේ ලෝකේ මේ අපි කතා කරන මේ ධර්ම දේශනා කරන සෑම තප්පරයක් පාසාම පින්වත්නි මේ ලෝකෙන් දෙන්නෙක් තමන්ගේ හුස්ම නවත්තනවා සාමාන්‍ය දල වශයෙන්. එක තප්පරයට දහස් ගාණක් මැරෙන වෙලාවලුත් තියෙනවා. දෙන්නෙක් අවම වශයෙන් පින්වත්නි මේ ලෝකේ අතහැරලා දාලා යනවා. හරි. ඒක ඔබට නවත්තන්නත් බෑ මට නවත්තන්නත් බෑ. භාග්‍යතුන් වහන්සේටවත් නවත්තන්න බැරි වුණා. මහරහතන් වහන්සේලාටවත් නවත්තන්න බැරි. උන්වහන්සේලාගේ වටපිටාවේ හිටපු භාග්‍යතුන් වහන්සේගේ පියා මරණයටපත් වෙද්දී භාග්‍යතුන් වහන්සේගේ සුළු මව මරණයටපත් වෙද්දී භාග්‍යතුන් වහන්සේගේ සුදුහත් කුමරු කාලේ හිටපු භාර්යාව
පිරිනුවන් පාත් නමත්ත ගන්න බැරි වුණා. මේ ලෝකේ තියෙන උත්තරීතරම් පදවියට පත්වෙච්ච එහෙම නැත්නම් මේ ලෝකේ මිනිස්සෙකුට ලබන්න පුළුවන් උතුම්ම තැන තමයි බුද්ධත්වය කියන්නේ. තනින් එහා ටිකක් නෑ. හරිද? ඒ වගේ තැනකට මනස උසස් කරපු භාග්‍යවතුන් වහන්සේට මේ ස්වයම්භූ ඥාණයෙන් මේ ලෝකෙ පින්වත්නි අත්තට ගත්ත නෙල්ලි ගෙඩියක් වගේ අවබෝධ කරගත්තා. හරිද? මේකේ ආයි පැටලිලි සහගත තැන් නෑ පින්වත්. එහෙම අවබෝධ කරගත්ත භාග්‍යතුන් වහන්සේටත් මේසා මේ කියන ධර්මතාවලට යටත් වෙන්න සිද්ධ වුණා පින්වත්. ඒ නිසා පින්වත්නි ඔබට මට මේක අමුතු කාරණාවක් නෙවෙයි. මොකද අපි පටන් ගන්නෙ කොහෙන්ද? මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි පින්වත්නි අද සමාජයේ ධර්ම දේශනා ශ්‍රවණය කරනවා, ධර්මය අහනවා, ඕන තරම් ස්වාමීන් වහන්සේලා මේ වෙද්දි ධර්ම දේශනා කරනවා, ධර්මය අහන්න තියෙනවා, ඔබට තාක්ෂණය අතින් හැම දෙයක්ම තියෙනවා පින්වත්නි. හැබැයි භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරපු දේශනා කරපු දෙයක් තමයි පින්වත්නි බුද්ධෝත්පාද කාලයේ දුර්ලභයි. මනුෂ්‍යත්වයේ දුර්ලභයි. සන සම්පත්තිය දුර්ලභයි. හැබැයි භාග්‍යතුන් වහන්සේ ධර්මය ඉස්සරහින් විතරක් පින්වත්නි දානවා සද්ධම්මෝ පරම දුර්ලභෝ කියලා. ඔබ හිතනවාද පින්වත්නි භාග්‍යතුන් වහන්සේ නමකගේ විශේෂණයක් ලේසි පහසුවෙන් ගන්න පුළුවන් කියලා? මට මේ සමාජ දිහා බැලුවම් පින්වත්නි ඒක බොහොම පැහැදිලි. මොකද මම පැවිදි වෙන්න කලින් මම ගිහි කාලේ ධර්ම දේශනා තා බොහෝ විශාල ප්‍රමාණයක් අහලා තියෙනවා පින්වත්නි. ඒ අතරින් හරියට ධර්මයේ දේශනා කරන්න. නැත්තම් මට කියවීමක් තිබ්බා පින්වත්නි මේ ලෝකේ මේ කියන හැමෝම කියන කතාව. එහෙම නැත්තම් මේ කියන හැමදේම යථාර්ථය නෙමෙයි. එහෙම කියවීමක් Tamanට තියෙන්න ඕන පින්වත්නි. එහෙම කියවීමක් නැත්තම් අපි පොතපත කියවලා එහෙම නැත්තම් ඔය රේරුකාණි ස්වාමීන් වහන්සේගේ පොත්පත් වගේ ආදී බලලා එතකොට ඒ ආදී වශයෙන් පින්වත් ඔබට පුළුවන් ත්‍රිපිටකය පරිශීලනය කරන්න පුළුවන් මේ වෙද්දි. කියන්නේ යමෙකුට මේ කියවීම යම් තාක් දුරට තියෙන්න ඕනේ පින්වත්නි. මොකද අපේ සුගතිය වෙනුවෙන්ද මේ කතා කරන්නේ. එහෙම නැත්තම් මේ ලෝකේ තියෙන යම් ප්‍රශ්නයක් නිසාද පින්වත්නි මේ ලෝකේ යන්තම් ජීවිතේ ගැට ගහ ගන්න ඔබට මේ වෙලාවෙත් පුළුවන් මම දන්නවා. මේ බණ ටික අහන මිනිස්සෙක් ඉන්නවනම් සාමාන්‍ය මොකද ඔබට මැරෙන්න තරම් ප්‍රශ්නයක් තියෙන වෙලාවක ඔබ බණ ටිකක් අහන්නේ නැහනේ. සමහර විට අහන්න පුළුවන්. ඒ ඇහුවත් මං කියන්නේ ඔබට පින්වත්නි ජීවත් වෙන්න අතපය හතර තියෙනවනම් ඒ මදිද? අතපය හතර නැති මිනිස්සුත් මේ බණ ටික අහනවා. ඒ මිනිස්සු ජීවත් වෙන්න දෙන මේ විඳින දුක. හැබැයි එහෙමයි කියලා ජීවිතය අතහැරලා දානවද? පින්වත්නි මිනිස්සු තමන්ගේ ජීවිතේ වෙනුවෙන් තමන්ගේ දේපල නැති කරගන්නවා. නැති කරගන්නවා කියන්නේ හිතන්නකෝ ලොකු ලඩක් හැදිලා ඔබට කෝටි ගානක වියදමක් කරන්න තියෙනවා. ඒ ඉන්ජෙක්ෂන් එක ගැහුවේ නැත්නම් ඔබ මරණයටපත් වෙනවා. ඔබේ වටපිටාවේ ඉන්න පිරිස මොනම හරි දේවල් කරලා, ගෙවල් දොරල් උගස් තියලා හරි පින්වත්නි, ගෙවල් දොරවල් විකුණලා හරි පින්වත්නි, ඔබට ඒ එන්නත ලබා දෙන්න කටයුතු කරනවා. බොහෝ විට එහෙම කරනවා. ඒක තමයි කිව්වේ මිනිස්සු තමන්ගේ ජීවිතය වෙනුවෙන් ධනය අතහරිනවා. ඒ වගේම තමයි පින්වත්නි මිනිස්සු ධනය අතහැරලා නවතින්නේ නැහැ. සමහර විට කිව්වොත් එහෙම කකුල කැපුවොත් තමයි ඔබට ජීවත් වෙන්න පුළුවන්. තමන්ගේ ඇඟේ කොටස් පවා මිනිස්සු ජීවිතය වෙනුවෙන් අතහරිනවා පින්වත්නි. හැබැයි උතුමන් කියන්නේ එහෙම නෙවෙයි පින්වත්නි. තමන්ගේ ජීවිතය වෙනුවෙන් ධනයත් අතහරිනවා, ජීවිතයත් අතහරිනවා පින්වත්නි. ධර්මය වෙනුවෙන්. ඇයි? මේක තමයි පින්වත්නි යථාර්ථය. මේ පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේලා ඉන්නේ. මොනවා ගන්නද මේ කැලේකට වෙලා ඉන්නේ? මොනවා ලබා ගන්න? කාලා බීලා ගෙදරට වෙලා මේ ජීවිතයේ අවුරුදු 50ක් 60ක් කිසිම ප්‍රශ්න ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක් විදියට ගත කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. මා ලොකු දේවල් නෙමෙයි. සාමාන්‍ය මට්ටමකට මිනිස්සෙක් විදියට ජීවත් වෙලා මැරලා යන්න පුළුවන්. ඒක නෙමෙයි මේ ස්වාමීන් වහන්සේලාට තිබ්බ ප්‍රශ්න. ඒක නෙමෙයි මට තිබ්බ ප්‍රශ්න.
මම හිතනවා ඔබටත් මේ ජීවිතයේ අවුරුදු 50ක් 60ක් වෙච්ච මිනිස්සෙක් මේක අහනවා නම් ඔබට තව අවුරුදු 10යි 15යි. උපරිම භාග්‍යතුන් වහන්සේ දේශනා කරන එක් වෙලාවක ජරා සූත්‍රයේදී පින්වත්නි අප්පං වද ජීවිත මිදං ඕරං වස්ස සතාපි මියති. ඕන්නම් පින්වත්නි කලල අවස්ථාවේ ඉඳලා උපරිම ජීවත් වෙන්නෙත් අවුරුදු 100යි. ඒ අතරතුර ඕනම වෙලාවක ඔබ මරණයටපත් වෙන්න. අප්පං ඉතාම සුළුයි මේ අල්පයි මේ ජීවිතේ. මේක සංසාරත් එක්ක ගත්තට පස්සේ පින්වත්නි අකුණු ශනයක් ඒ කියන්නේ අකුණක් ගැහුව පමාවට මේ ජීවිතේ ඉවරයි. අවුරුදු 50ක් 60ක් කියන්නේ පින්වත්නි අවුරුදු 60000ක අවුරුදු 60000ක ආයුෂ තිබ්බ කාලෙත් අරක කියන බ්‍රාහ්මණය ඔබට මතක ඇති. ඔබ ධර්ම දේශනා අහලා තියෙනවා. ඒ කාලෙත් කිව්වේ පින්වත්නි අවුරුදු 60000ක් තියෙන කාලෙත් කිව්වේ අප්‍රමාදී වෙන්න මේ සංසාරයෙන් එතර වෙලා යන්න මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කරන්න කියලා. ඔබට මේ අවුරුදු 60 කියන එක මහා ලොකු එකක් වුණාට පින්වත්නි අවුරුදු 60ක් වෙච්ච මිනිස්සෙක් දන්නෝ ඒක කොච්චර ස්පීඩ් එකේ ගෙවිලි වුණාද කියලා. ඒ කියන්නේ ඔහුට හිතන්නවත් වෙලාවක් නැහැ පිටින්. අපි අවුරුදු 30ක් විතර වෙනම මේ අර පැත්ත බලලා මේ පැත්ත බලනකොට ඉස්කෝලේ ගිහිල්ලා ඉවරයි. ආයේ මේ පැත්ත බලනකොට අවුරුදු 30ක් වෙලා ඉවරයි. මම දන්නේ නැහැ පින්වත්නි. යනවද මේ අවුරුදු නැත්තම් වෙන මොකක් හරි වෙනවද කියලා. දැන් මේ අවුරුද්ද පටන්ගෙන මේ මාසෙකුත් ඉවර වෙලා තව දවස් 15කුත් ඉවරලා මේ වෙද්දි මම මේ ධර්ම දේශනා කරන දවසේ මම දන්නේ කාලේ මෙච්චර ඉක්මනට යනවද කියලා. හැබැයි මම දන්න එක දෙයක් තියෙනවා පින්වත්නි. මේ කාලය කොහොම ගියත් පින්වත්නි මේ ලෝකේ ක්ෂණයක් පාසා යථාර්ථය කියන එක අවබෝධයට අපිට වහ උත්සාහ කළ යුතුයි කියන එක. ඒකට ඔබට ක්‍රමයක් ඕන. ඒකට ඔබට පටන් ගන්න තැනක් ඕන. කොහොමද ස්වාමීන් වහන්සේ අපි මේක කරන්න කියන එකට උත්තරයක් තමයි පින්වත්නි ධර්මදේශනාවෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි බෝධිපාක්ෂික ධර්මවල පින්වත්නි සතර සම්‍යක් ප්‍රදන් වීරවල මුලින්ම කරන්න තියෙනවා. එහෙම නැත්නම් අපි මේ බුද්ධ ශාසනයේදී මම හිතනවා පින්වත්නි යම් කෙනෙක් මොකද මේ ධර්මයේ තියෙන පින්වත්නි බෞද්ධයන්ට විතරක් නෙමෙයි. මේක තියෙන්නේ මිනිස්යන්ට. මොලයක් තියෙන හිතන්න පුළුවන් ප්‍රඥාවන්ත මිනිස්යන්ට මේක තියෙනවා. මේ කියන්නේ ප්‍රඥාවන්තයන්ට තියෙන දහමක් මිසක් දුෂ්ප්‍රඥයන්ට තියෙන දහමක් නෙමෙයි. ඒ නිසා මේක යම්කිසි මිනිස්සෙක් අහනවා නම් පින්වත්නි ඔබේ ගෝත්‍රය කුලය ඔබේ ආගම මොක වුණත් පින්වත්නි ඔබ මම මේ කියන දෙයට අවනත විය යුතුයි නොවුන කියලා මට පාඩුවක්වත් භාග්‍යතුන් වහන්සේට පාඩුවක්වත් නැහැ. ඒක ඔබට පාඩුවක්. කවදාම හරි සංසාර දවසක මේක ඔබ වටහා ගත යුතුමයි. එහෙම නැති වෙන්නත් පුළුවන් පින්වත්නි. ඔබට අවශ්‍යතාවයක් තියෙනවා මම කිව්වේ ඒකයි. ඔබට මේක පටන් ගන්න. දැන් කරන්න තියෙන පින්වත්නි සමහර විට ඔබ මේ වෙද්දි යම් අකුසල කර්ම සිද්ධ කරනවා ඇති. නොදැනුවත් හෝ දැනුවත් හෝ කෙසේ හෝ. හැබැයි ඔබට දැන් පටන් ගන්න හොඳම තැන තමයි පින්වත්නි සරලවම කිව්වොත් නූපන් අකුසල් නූපදී වීම පිණිසම වෑයම් කරන්න. ඒ කියන්නේ ඔබේ අතින් ඉස්සරහට වෙන්න තියෙන යම් අකුසලයක් තියෙනවා නම් ඔබට පුළුවන් මේ දැන් ඒකට සොලියුෂන් එකක් ගන්න. උදාහරණයක් විදිහට ගත්තොත් පින්වත්නි ඔබට ඔබේ අතින් ඔබ මදුරුවෙක් මරන්න හිටියා කියන. මදුරුවෙක් මරනවා කියන එක සාමාන්‍ය කාරණයක්. ඔබට. හැබැයි ඒක විපාකේ සතා පොඩි වුණා කියලා නෑ පින්වත්නි. සතා පොඩි කියලා නෑ. විපාකයේ ඔබට එලෙසම පවතිනවා පින්වත්නි. හරිද? කුඩා මහත් බවින් වෙනස් වෙන්න පුළුවන්. නමුත් මදුරුව මරනවා කියන එකට විපාකයක් ඔබට ලැබෙනවා සංසාරේ. ඔහොම මතක ඇති එළුවෙක් මරලා එක මිනිස්සෙක් එළුවෙක් මරලා බෙල්ල කපලා සතර අපායේ දුක් විඳලා ඒ එළුවෙක් වෙලාම නැවත 500 වාරයක් බෙල්ල කපලම මරණයටපත් වුණා කියලා. කර්මය කියන එකට පින්වත්නි ලොකුයි පොඩි කියලා අදහලක් දෙයක් නැහැ. ඔබ මේ ගෙවන ගොඩාක් දේවල් පින්වත්නි
100% කර්මය නොවේ. හැබැයි පින්වත්නි අති බහුතරයක් ඔබ කර්මයෙන් රැස් කරගන්න දේවල් තමයි. මොකද භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ පින්වත්නි කම්මස්ස කෝම්හි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සති. පින්වත්නි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේසා එහෙම නැත්නම් කර්මය කියන එක කර්මවාදී නෙමෙයි බුදුදහම. හරි කර්මවාදී නෙමෙයි. නමුත් උන්වහන්සේ දේශනා කරනවා කර්මය ස්වකීය කොටගෙන පවතින්නේ. කර්මය ඥාතිය කොටගෙන, කර්මය බන්දු, කර්ම ඥාති කොටගෙන කර්මය තමයි අපිව උපද්දවන්නේ බොහෝ දුරට පින්වත්. හරි. කර්මය මූලික වෙනවා. හැබැයි ඔබ මේ කරගන්න කල්යාණංවා පාපකංවා තස්ස දායාද. ඔබේ දායාදය වෙන්නේ මේ කුසල් අකුසල් පින්වත්. ඒ නිසා මේ පටන් ගන්න තැන පින්වත්නි නූපන් අකුසල් නූපදීනම. ඒකට තමයි පින්වත්නි සීලයක් අවශ්‍ය වෙන්නේ. ඔබ පන්සිල් පද 5 මේ වෙද්දිත් රකින්න නැත්තම් ලොකු දේවල් නෙවෙයි පින්වත්. හිතන්නකෝ උදාහරණයක් විදිහට කුඩා දරුවෙක් ගත්තම අවුරුදු 10ක 12ක වුණත් 10ක් 12ක් 15ක් වෙන දරුවෙකුට උනත් පින්වත්නි මේ ලෝකේ පන්සිල් පද 5න් 3යි රැක ගන්න තියෙන්නේ. මහ ගොඩක් නෑ. උන්ට 3 වෙනි ශික්ෂාපදය අදාළ වෙන්නේ. උන්ට 5 වෙනි ශික්ෂාපදය අදාළ වෙන්නේ. සතුන් මරන්න නැත්තම්, හොරකම් කරන්න නැත්තම්, බොරු කියන්නේ නැත්තම් ඒ දරුව කොච්චර හොඳ දරුවෙක්ද කියලා බලන්න. හැබැයි වැඩි හිටියේ ඔබට සිල්පද 5ක් තියෙනවා. 5ක් කියන්නේ මං කියන්නේ උදාහරණයකට පින්නතේ ඔබට රැක ගන්න පුළුවන් නම් ඕන තරම් සිල්පද තියෙනවා. හැබැයි මම කියන්නේ අවමය. මොකද ඔබ හැමතිස්සෙම පින්වත්නි ෂෝට් කට් හොයන්නේ. හරිද? හැමතිස් නිවන් දකින්නත් ඔබට දැන් මේ ඕන වෙලා තියෙන ෂෝට් කට් එකක්. ඔබ ඒකනේ මේ එක ධර්ම දේශනාවක් මේ විදිහට ශ්‍රවණය කරලා මේකේ කටහඬ ගොරෝසු මේකේ කියපු විදිය රළුයි. මේක නැත්තම් මේ විදිහට කියලා නම් ධර්ම දේශනා කරලා නම් අපිට බෑ. ඔබට මේ කියන යථාර්ථය කියන මේ කියන පණිවිඩය එහෙම නැත්තම් ඔබට කවදා හරි පින්වත්නි මේ සංසාරයෙන් එතර වෙන්න ඕන කියන පණිවිඩය ඔබේ ජීවිතයට එක්කාසු කරගන්නව වෙනුවට ඔබ බලනවා ඊටත් වැඩිය එහෙම නැත්තම් අර අලියගේ නැට්ට එල්ලලා හරි දිව්‍ය ලෝකේ යන්න හැදුවා වගේ පින්වත්නි මොනම හරි දෙයක් කරලා ඔබ මේ සංසාරයෙන් ස්කිප් කරන්න බලන්න. හරිද? නිවන කියන එකට ඔබ දන්නවා ටිකක් වෙහෙසෙන්න ඕන. ඒකට ටිකක් වෙහෙස දරන්න ඕන. ඊට වැඩිය ලේසි මොකක්ද කියලා. ඊට වැඩිය ලේසි දිව්‍ය ලෝකයකට පැන ගන්නවා වගේ කියලා ඔබ නොයෙකුත් පින්කම් මං කියන්නේ පින්වත්නි පින් කළ යුතුමයි. මම නෙමෙයි භාග්‍යතුන් වහන්සේ දේශනා කර යුතුයි. පබ්බචිතස්ස උපකාරණි පුඤ්ඤානි දෙවියන්ටත් පින් ඕන. ස්වාමින් වහන්සේලාට පින් ඕන. ඒක කාන්තා ගී අනම්මනම් මුකුත් අදාළ නැහැ පින් අවශ්‍යමයි. හැබැයි එහෙමයි කියලා ඔබට මේ සංසාර හැමදාම පිනම විපාක දෙන එකක් නෑ පින්වතුනි. මොකද මේ ජීවිතේ මං අර කිව්වා වගේ සතර අපාය මහගෙදර කරගත්ත අපිට අපි මේකෙන් ගැලවෙනකන් ගැලවෙන්නේ කොතනින්ද පින්වත්නි? සක්කාය දිට්ඨිය දුරු කරගන්නකන්. ඔබත් මමත් කියන්නේ පින්වත්නි සංසාරේ එක සත්වෙක් විතරයි. හරිද? මම මේ ධර්ම දේශනා කළත් අපි මේ ස්වාමීන් වහන්සේලා කොච්චර මේ ලෝකේ වැඩ හිටියත් පින්වත්නි උන්වහන්සේලාත් මේ කියන සක්කාය දිට්ඨිය දුරු කර ගැනීමේ මාර්ගයක නැත්තම් සක්කාය දිට්ඨිය දුරු කරගෙන නැත්තම් උන්වහන්සේලාට මටත් මේ ලෝකෙ යම් කෙනෙක් පින්වත්නි ඉපදුනාද සියලුම දෙනාටත් මේ කාරණේ පොදුයි. මොකද භාග්‍යතුන් වහන්සේ යථාර්ථවාදී. උන්වහන්සේගේ අන්තවලට කියපු ප්‍රතිපත්තියක් නෑ. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ පින්වත්නි කාම සුකල්ලිකානුയോഗයෙන් පැත්තට බර වෙච්ච එකක්වත් අත්තකිලමතානුയോഗයේ පැත්තට බර වෙලා නැතුව මැද තියෙන එකක් නේ පින්වත්නි. ඒ අන්ත දෙකම බැහැර කරපු තැන. මතක තියාගන්න පින්වත්නි. ඒ අන්ත දෙක බැහැර කරපු තැන භාග්‍යතුන් වහන්සේගේ යථාර්ථවාදී ධර්මයේ තියෙනවා මිසක්
ඒ දෙක මැද තියෙනවා කියලා. නැත්නම් දුකයි සැපයි මැද තියෙන එකක් නෙමෙයි පින්වත්. මිනිස්සු අතට ධර්මයේ පත්වෙච්ච පින්වත්නි මිනිස්සුන්ට ධර්මය අවබෝධ කරගන්න බැරි වෙන්න පින්වත්නි. ඔවුන් මේක සරල කරලා කුඩා කරලා ලේසියට ගන්නවා, සැහැල්ලුවට ගන්නවා. අද වෙද්දි සමහර ධර්ම කාරණා පින්වත්නි මිනිස්සුන්ගේ අතින් අමුයි දූෂණය වෙනවා. සමාජයේ අපි බොහෝ දෙයින් දකිනවා හරිම කනගාටුදායක. මොකද පින්වත්නි භාග්‍යතුන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා මේ වගේ ධර්ම දේශනා කරන යම් මොහොතක උන්වහන්සේගේ ශාසනයට මේ තියෙන ධර්ම කරුණු යම් කෙනෙක් තමන්ට හිතන විදියට පින්වත්නි වෙනස් කර මේ නටන මල කෝලම් විගඩන් දැක්කම් පස්සේ පින්වත්නි ඔබට බණ කියන්න නෙවෙයි පින්වත්නි හිතේ. අපි මේ වෙහෙසෙන එකත් අපරාධ කියලා සමහර වෙලාවට හිතනවා අපි. මොකද අපි කොච්චර වෙහෙස මහන්සි වෙලා ධර්ම දේශනා කළත් මොන දේවල් කරත් පින්වත්නි ඔබ මේක වටහා ගන්න උත්සුක වෙන්නේ නැතිකොට කම්මන් දහල්ලං කිංති කරෝමි කියලා අතහැරලා දාන්න බෑ. මොකද භාග්‍යතුන් වහන්සේ දා අතහැරලා දැම්මන දීපංකර පාද මූලේ පින්වත්නි බණ පද දෙකක් අහලා මේ සංසාරේ ඔබත් මමත් ගැන අනුකම්පාවෙන් ඒ භාග්‍යතුන් වහන්සේ දා සංසාර ගමනට පැනලා අපිව බේරගත්තේ නැත්තම් ඔබත් මමත් සාමාන්‍ය මිනිස්සු පින්වත්. හැබැයි ඒ භාග්‍යතුන් වහන්සේ එදා ඒ නිර්වාණය අතහැරලා සංසාරයට පැනලා මේ මම වගේම දුක් විඳින මිනිස්සු සංසාර මේ දුකින් අත මුදවලා යම් ප්‍රමාණයක් උන්වහන්සේ සංසාරයෙන් මිදුණා වගේ පින්වත්නි. ඔබට උන්වහන්සේට කරගෙන කෘත ගුණයක් විදියට පින්වත්නි ඔබට පුළුවන් මේකෙන් ධර්මතාව අවබෝධ කරගන්න උත්සාහ කරන්න. ඔබ භාග්‍යතුන් වහන්සේට උදේ හවහා මොනවද මල් පැන් පහන් බුද්ධ පූජාව මේ සියල්ල ඔබ කෘත ගුණයක් විදියට උන්වහන්සේට දක්වන උන්වහන්සේට පූජා කරනවා. ඒකෙන් ඔබ අප්‍රමාණ කුසලයක් රැස් කරගන්නවා. ධාතුන් වහන්සේලා වන්දනා කරන රුවන්වැලි මහා සෑය වගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින මහා ස්තූප තියෙනවා. මොනවාද පින්වත්නි කුසල් කරගන්න ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්න මහා සංඝරත්නය ඉන්නවා. ධර්මයේ තියෙනවා. මේ ඔක්කොම තියෙද්දි පින්වත්නි ඔබේ අතින් වෙන යම් සුළු අඩුපාඩු එහෙම නැත්නම් සුළු වැරදි වුණත් පින්වත්නි එක තැනකට එකතු වෙනකොට බිඳුව එකතු වෙලා හරි ඔබේ අකුසල් කලයේ පිරෙන්න පුළුවන්. මොකද මම ඒකයි කිව්වේ පින්වත්නි. සීලය රැක්කත් පින්වත්නි අපි කෝටියක් සංවර සීලය රැක්කත් පින්වත්නි අපිට පුළුවන් එක භවයකයි. මේ භවයෙන් පස්සේ මේ කතාව වළංගු වෙන්නේ නැහැ. මම රැකපු සීලේ විපාක තියෙනවා. හැබැයි මේ සීලය කන්ටිනියු නෑ. මට ඊළඟ ජීවිතේ ගිහිල්ලා ඉපදිද්දිත් මං උපසම්පදා සීලයෙන් උපදින්නේ නෑ පින්වත්. මට ඊළඟ ජීවිතේ මොන වගේ අකුසල් වලට එහෙම නැත්නම් මට විපාක නොදුන්නු අකුසල් මොනතරම් ප්‍රමාණයක් තියෙද කියලා මම දන්නේ නැහැ. මොකද පින්වත්නි අපි සංසාරේ එනකන් අපේ මේ ජීවිතේ අවුරුදු 25ක් 30ක් වෙනකන් අපි රැස් කරේ මොනවද කියලා අපි හොඳ ආකාරව දන්නවා. ඔබේ ජීවිතේ දිහා හැරිලා බැලුවට පස්සේ පින්වත්නි අපි පින්කම්ද වැඩිපුර කරලා තියෙන්නේ, දන් දීපු එකද වැඩිපුර කරලා තියෙන්නේ, සිල් රැකපු එකද වැඩිපුර කරලා තියෙන්නේ. එහෙම නැත්තම් කියන්න ඕනේ නැහැ පින්වත්. මිනිස්සෙක් දානයක් දෙන්නේ කොච්චර ඒ කියන්නේ කොච්චර කාලයකට පස්සේද මෙච්චර මේ බුද්ධෝත්පාද කාලේ මෙච්චර සංඝයා වැඩ ඉන්න කාලේ. මං හිතන්නේ මේ ධර්ම දේශනාව අහන 100ට එකක්වත් අටුම පිණ්ඩපාත දාහන ටිකක් පූජා කරලා තියෙනවා. මම හිතන්නේ 100ට එකක් නෙමෙයි පින්වත්නි 100.01ක්වත් මාස 12යි පෝය 12ට සිල් ගන්න ඇති කියලා. මම දන්නේ ඔබ කරනවා නම් සාදු ඔබ නෙමෙයි කවුරු කරත් යහපත් සාදු. හැබැයි පින්වත්නි ඔබට දැනගන්න ඕන ඔබ ගන්න සීලය මොකක්ද? ඇයි සීල් ගන්නෙ? මොකටද සීලය අවශ්‍ය වෙන්නේ පින්වත්නි? සීලය අවශ්‍ය වෙන්නේ පින්වත්නි අපේ මේ කියන ඕලාරික නැවැත්මට. හැබැයි ඒ සීලය මත පිහිටලා පින්වත්නි එහෙම නැත්නම් බේස්මන්ට් එක
අපේ පාදම දාගෙන පින්වත්නි එතනින් ගොඩ නැගෙන්න ඔබට අවශ්‍ය මාර්ගයක් තියෙනවා පින්වත්නි. එහෙම නැත්නම් භාග්‍යතුන් වහන්සේගේ දේශනාව තියෙනවනේ පින්වත්නි. සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ditthi විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය. ඇයි මේ දේවල්? සීලේ විතරක් කියලා භාග්‍යතුන් වහන්සේලා නිකන් ඉන්න තිබ්බන්. සීල් රකින්න. නෑ මේ නූපන් අකුසල් නූපදීම කටයුතු කරනවා වගේම උපන් අකුසල් ප්‍රහාණය කරගන්නත් ඕන. මොකද ඔබේ අතින් අප්‍රමාණ අකුසල් වෙමින් පවතිනවා. වෙන්න තියෙන ඒවා නවත්තනවා වගේ වෙන ඒවා. දැන් ඔබ පුරුද්දක් වශයෙන් කරන හැබිට් එකක් වෙච්ච සමහර අකුසල් තියෙනවා පින්වත්නි. ඔබට පුළුවන් ඒ දේවල් අතර කරලා දාන්න. උදාහරණයක් විදිහට බොරු කියන එක. මිනිස්සෙකුට කොච්චර අනර්ථයක් සිද්ධ කරනවද? සමාජයට කොච්චර අනර්ථයක් සිද්ධ කරනවද? දරුවන්ට, බිරිඳට, සැමියට කොච්චර අනර්ථයක් සිද්ධ කරනවද? හැබැයි අද ඉඳලා ඔබ හොඳ සැමියෙක් වෙන්න පුළුවන්, හොඳ බිරිඳක් වෙන්න පුළුවන්, හොඳ ස්වාමියෙක්, භාර්යාවක් වෙන්න පුළුවන්, හොඳ දරුවෙක් වෙන්න පුළුවන්. කොච්චර වටිනවද පින්වත්? එහෙනම් පින්වත් මේ සමාජයේ ලස්සන තැනකටපත්. එතකොට මේ ලෝකේ මේ ධර්ම මාර්ගයේ යනවා කියන්නේ පින්වත්නි අමුතුවෙන් මේ ජීවිතේ හදාගන්න මිනිස්සුන්ට බණ කියන්න ඕනේ නැහැ. ඔබට ප්‍රශ්නයක් තියෙනවනේ පින්වත්නි ඕන වෙලාවක ප්‍රශ්නයක් කතා කරන්න ස්වාමීන් වහන්සේලා පන්සල් වල ඉන්නවා. ඒක දෙකක් නෑ. උන්වහන්සේලාට ගිහින් කතා බහ කරලා ඔබට ප්‍රශ්නයක් විසඳ ගන්න පුළුවන්. හරිද? බොහෝ විට. හැබැයි මේ දේවල් කරගත යුත්තේ ඔබයි. ඔබ සංසාරයට යනවද ඔබ නිවන් දකින්නවද කියන එක ඔබේ අතේ තියෙන ප්‍රශ්නයක්. ඒ නිසා ඊළඟට තමයි පින්වත්නි ඔබ නූපන් කුසල් අර්ධක කරලා නවතින්න බෑ පින්වත්නි. ඔබ කියන්නේ සමහර වෙලාවට මම අහලා තියෙනවා පින්වත්නි සමාජයේ තියෙන කතාවක් තමයි. අපි ඉතින් පින් කරන්නෙත් නෑ, පව් කරන්නෙත් නෑ. ඉතින් අපිට දෙකම වැඩක් නෑ. අපි පන්සල් යන්නෙත් නෑ, සිල් ගන්නෙත් නෑ. ඔබ සිල් ගන්න මිනිස්සුන්ට කොච්චර ගරහනවද කියලා බලන්නකෝ. ඔබ කියන්නේ මම උදාහරණයකට ගන්න සමාජය. පින්වත්නි යම් කෙනෙක් හැමදාම මං කියන්නේ උදාහරණයක් පින්වත්නි ඔහු මස් කඩේක වැඩ කරනවා. හැබැයි ඔහු සිල් ගන්නවා. පොයට දවසක් ඇවිල්ලා පන්සලට ඇවිල්ලා සිල් ගන්නවා. ඔබ දකින්නේ ඔහු අර සිල් ගණපු එකේ හොඳද නැත්නම් අර දවස් 30ක් තිස්සේ ඔහු කරපු ඒ අනිත් වැඩේද විවේචනය කරන්න මොකද? අන්න අර මස් කඩේ අර මිනිස්සයත් ඇවිල්ලා සිල් ගන්න. උන් ගන්න සිල්. ඇයි එයාට සිල් ගන්න අයිතියක් නැද්ද? අවසරයක් නැද්ද? ගත්තොත් සිල් නෙමෙයිද? රැක්කොත් සිල් නෙමෙයිද? පින්වත්නි මිනිස්සු හැදෙන්නේ එහෙම තමයි. මිනිස්සු සංසාරයෙන් එතර වෙන්නේ එහෙම තමයි. අහිංසක කියන කුමාරයා සංසාරයෙන් එතර වෙන්න හිටපු මිනිස්සෙක් නෙමෙයි. හැබැයි ගුණවන්ත භාවයක් තිබ්බා පින්වත්නි. මොකද්ද? චර හොඳට මොලේ තිබ්බේ කුමාරයා දන්නවා පින්වත්නි. හොඳ මොකද්ද නරක මොකද්ද කියලා. හැබැයි ඔහු ගුරුවරයාගේ වචනයට අවනත වෙලා ගුරුවරයාගේ වචනයට කීකරු වෙලා ඔහු ගුරුවරයා කියපු දේ කරන්න පටන් ගත්තා. හැබැයි භාග්‍යතුන් වහන්සේ වැඩලා ඔහුට මේ යථාර්ථය ඔය දුවන ගමන දුවන්න එපා. මම නැවතිලා ඉන්නේ ඔබත් නවතින්න කිව්වට පස්සේ නවතින්න කියන එක නෙමෙයි මේ කියන්නේ කියන එක අවබෝධ කරගන්න තරම් ශක්තියක් ඔහුට තිබ්බේ. පුණ්‍යවන්තයෙක් නිසා නෙමෙයිද? ගුණවන්තයෙක් නිසා නෙමෙයිද? භාග්‍යතුන් වහන්සේගේ පාරෙත් පින්වත්නි කඩුවක් අමෝරාගෙන දුවපු අඟුලිමාල වැනි ගිහි කල දාම ඝාතකෙක් පින්වත්නි මේ සංසාරෙන් එහෙම නැත්නම් නිර්වාණය කියන ෂේම භූමියටත් පැනගත්තා නම් අච්චර අකුසලයක් කරලා මං හිතන්නේ ඔබ මේ වෙලාවේ එච්චර අකුසල් කරපු මිනිස්සෙක් මේ බණ ටික අහනවා ඇති කියලා. එච්චර අකුසල් කරලා කොහෙද පින්වත්නි මිනිස්සෙක් මරපු කෙනෙක්වත් අඩුම තරම්. ඒ වුණත් මං කියන්නේ ඔබට මෙන්න මේ අනුසයෙන් කියන්නේ ඔබට වෙන්න පුළුවන් නූපන් අකුසල් ටික නූපදවා ගත්තොත් උපන් අකුසල් ටිකත් ප්‍රහාණය කරගෙන යනකොට පින්වත්නි නූපන් කුසල් ටිකත් හිමීට උපද්දව ගත්තොත් මේ කියන්නේ පින්වත්නි කුසල් කියලා ධාන ආදී ඊටමත්
මේ බුද්ධ ශාසනය වඩා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ළඟා කරගන්න පුළුවන් උතුම් දේවල් සහ නව මහ විදර්ශන ඥාන වගේ ඊටාම පින්වත්නි සංසාරේ ඔබට අහන්න දකින්න නොලැබෙන මේ වෙලාවේ පින්වත්නි ඔබ උත්සාහ කරොත් පින්වත්නි කැට තියලා කියන්නේ පින්වත්නි ඔබේ භාෂාවෙන් කැට තියලා කියන්නේ පින්වත්නි ඔබට භාග්‍යවතුන් වහන්සේ දකින්න ලැබෙනවා. ඇයි එහෙම කියන්නේ? සෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. පටිච්චසමුප්පාදය යම් තරමකට අවබෝධ කරගත්තට පස්සේ ඔබට ධර්මය දකින්න ලැබෙනවා. ධර්මය දැක්කොත් තමයි මාව දකින්න හම්බෙන්නේ. ඒ තමයි භාග්‍යතුන් වහන්සේගේ වචනය. ඒ තමයි බුද්ධ වචනය. පින්වත්නි මේ බුද්ධ වචනයට අපිට කාටවත් පින්වත්නි අපිට මේකට අත තියන්න බෑ. අපිට මේක වෙනස් කරන්න බෑ. මොකද මේක තමයි ලෝක ස්වභාවය. මේක තමයි ලෝක යථාර්ථය. එහෙනම් ඔබට මෙන්න පටන් ගන්න. ඔබේ ජීවිතේ මේ වෙනකම් මොනතරම් අකුසල් රැස් කරගෙන තිබ්බත් දැන් කරන්න දෙයක් නැහැ ඒකට. ඒකට වොරි වෙන්න එපා. ඒකට වද වෙන්න එපා. දැන් ඔබට මෙතනින් පටන් ගන්න පුළුවන් පින්වත්නි. මොකද්ද කරන්න ඕන? වෙන්න තියෙන දේවල් ටික ඉස්සෙල්ලම නවත්තලා දාන්න ඕන. ඊට පස්සේ වෙමින් පවතින යම් අකුසලයක් තියෙනවා නම් අරක්කු ටිකක් සිගරට් එකක් බොනවා නම් බොරුවක් කේලමක් කියනවා නම් සතෙක් මරනවා නම් අනුන්ට හිංසාවක් පීඩාවක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් කරනවා නම් රැකියා ස්ථානයේ වුණත් කොච්චර පින්වත්නි රැකියා ස්ථානවල කොච්චර අහිංසක මිනිස්සු අගතියටපත් වෙනවද? අර තැලෙන යකඩ තලන්න වගේ මිනිස්සු කොච්චර පින්වත්නි අහිංසක මිනිස්සුන්ට ගර්හා කරනවද වැඩ කරනවද? තමන්ගේ සේවකයන්ට කොච්චර අසාධාරණ විදියට සමහර තැන්වල සලකනවා. ඉස්කෝලවල මේ දකින සමස්ත සමාජයේ පින්වත් මිනිස්සුන්ට මේ කියන යථාර්ථය අවබෝධ කරගන්න උත්සාහ කරද්දී මේ කරලා නෙමේ හරිද? මේ ටික කරොත් පින්වත්නි මේ සමාජයේ සුවපත් වෙනවා කියන එක, ඔබේ ජීවිතේ සුවපත් වෙනවා කියන එක. ඔබ අන් අඹුවන් කරා යන්නේ නැති එක, ඔබ අන් සැමියන් කරා යන්නේ නැති එක. ඔබේ පවුලට කරන, ඔබේ දරුවන්ට කරන කොච්චර යහපතක්ද කියන එක පින්වත්නි. ඔබේ සංසාරයටත් බලපාන. මොකද අපි දැකලා තියෙනවා පින්වත් සමහර අම්මලා තාත්තලා නිසා දුක් විඳින දරුවෝ. ඒ වගේමයි සමහර දරුවෝ නිසා දුක් විඳින අම්මලා තාත්තලා. මේ දෙගොල්ලම එකයි පින්වත්නි. අම්මලා තාත්තලාත් වැරදි වෙන්න පුළුවන්. නමුත් අතපය හතරක් එක්ක හොඳ මිනිසෙක් විදියට මේ ලෝකෙට බිහි කරපු එකම ඔබට එක්ස්කියුස් එකක් දෙන්න පුළුවන්. හැබැයි මං කියන්නේ සාධාරණීකරණව නෙවෙයි පින්වත්නි. නමුත් මං කියන්නේ ඒ හැමදේම වෙන්නේ මේ කියන යථාර්ථය අවබෝධ කරගන්න කියලා ඔබ හිතුවොත්, ඔබ මේ සීලයක පිහිටියොත්, ඔබ කවදාවත් අම්මට තාත්තට උඹ කියන වචනේ කියලාවත් මම හිතන්නේ ආමන්ත්‍රණය කරයි කියලා. මොකද ඒකේ විපාකයේ සුළුපටු නෑ පින්වත්. ඔවුන් වැඩිහිටි භාවයට පත් වුණාට සමහර අය ඉන්නවා වයසින් විතරක් මුහුකුරා ගියපු. තමන්ගේ දරුවන්ට කතා කරන්න දන්නේ නැහැ, තමන්ගේ ස්වාමියාට කතා කරන්න දන්නේ නැහැ. ඔවුන් මේ වරඤ්ඤන්. හැබැයි මේ ධර්ම දේශනා ශ්‍රවණය කරන ඔබ කුඩා දරුවෙක් නම් කවදාවත් පුතේ අම්මට තාත්තට පිටුපාන්න එපා. මොකද අම්මලා තාත්තලා කියන හැමදේම 100%ක් හරිය නැතු වෙන්න පුළුවන්. හැබැයි ඔවුන් කියන බොහෝ දේවල් පින්වත්නි ඔවුන්ගේ ජීවිතේ අත්විඳපු අත්දැකපු දේවල් වලින් තමයි, අත්දැකීම් වලින් පරිණතයි මිනිස්සු සමාජ වටපිටාවේ. හැබැයි ධර්මය කියන තැන්දී ඔවුන්ගේ මට්ටම යම් මට්ටමකට සීමා වෙනවා. මොකද මම හොඳ ආකාරම දන්නවා මගේ අම්මා එපා කියපු ගොඩාක් දේවල් මගේ ජීවිතේ වැරදුනා. හැබැයි මං අම්මා එපා කියද්දී අඬද්දී පින්වත්නි ගත්ත හොඳම තීරණය තමයි පැවිද්ද. හැබැයි ඒකෙදි අම්මා පරාදයි. මොකද අම්මට තියෙන්නේ මේ ලෝකේ තියෙන යථාර්ථය, මේ ලෝකේ තියෙන ගැන අවබෝධයක් මිසක් මේ ලෝක යථාර්ථය ගැන තියෙන අවබෝධයක් නෙමෙයි. මම ඒක හොඳ ආකාරම දැනගත්තා. අන්න ඒකයි. මේකෙදි අහන්න ඕන කෙනා තමයි ස්වාමීන් වහන්සේ නමක්. එහෙම නැත්නම් කල්යාණ මිත්‍රෙක් ඔබට සිටිය යුතුයි. පින්වත්නි මේ ආදී වශයෙන් ඔබට මේ අපායෙන් ගැලවෙන්න, එහෙම නැත්නම් සතර අපායෙන් මිදෙන දවසක තමයි ඔබ මේ සංසාරයෙන් එතර වෙන්නේ. ඒ නිසා පින්වත්නි ඔකට ලස්සන කතාවක් විභංගේ අටුවාවේ තියෙනවා පින්වත්නි. එක්තරා ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමක් යනවා තාමන්ගේ සාමණේර ස්වාමීන් වහන්සේත් එක්ක මේ රුවන්වැලි මහා සෑය වඳින්න. සාමණේර ස්වාමීන් වහන්සේ එර්දිලාපී. ඒතකොට
තමන්ගේ ගුරුවරයෙක්ගෙන් අහනවා ස්වාමීනි මේ රුවන්වැලි සෑයට පූජා කරගන්න මල් ටිකක් තිබ්බොත් හොඳයි නේද කියලා. මල් ටිකක් පූජා කරගන්නවද කියලා. එතකොට රහතන් වහන්සේ කියනවා මේ වගේ මහා සෑයක් දැකලා මල් ටිකක් තිබ්බොත් පූජා කර නොකරගන්නේ කවුද කියලා. එතකොට කියනවා ස්වාමීනි විනාඩි පොඩි වෙලාවක් දෙන්න මං එන්නම් කියලා හිමාලයට ගිහිල්ලා මල් නෙලාගෙන ඇවිල්ලා පොඩි ගොට්ටක් පිනවා. පින්වත්නි මේ රහතන් වහන්සේ මේ මල් ටික මේ මහා සෑයට පූජා කරනවා මේ ගොට්ට හිස් වෙන්නේ නැහැ. මලුව පුරා මල් ඉහිලත් පින්වත්නි ගොට්ට හිස් වෙන්නේ නැහැ. හැබැයි ඊට පස්සේ කියනවා සාමණේර ස්වාමීන් වහන්සේට මේ ආයස්මතුන් වහන්සේ මේකේ මල් ඉවර වෙන්නේ නැහැනේ. එතකොට කියනවා ස්වාමීනි ඔය ගොට්ට අනිත් පැත්ත හරවලා තට්ටු කරන්න. එතකොට ඕකේ මල් ඉවර වෙයි කියලා. එහෙම කියලා එතකොට මේ තරම් එර්දියක් තිබ්බ උන්වහන්සේට මොන වගේ දෙයක් සිද්ධ වේද කියලා රහතන් වහන්සේ බැලුවට පස්සේ දකිනවා කවදා හරි දවසක ඒ කියන්නේ එක ඇහැක් තුවාල වෙච්ච එක ඇහැක් පේන්නේ නැති ගැහැණු මිනිස්සෙකින් කැඳ ටිකක් බොන දවසක් අනාගතේ එනවා කියලා. මේක දැකලා උන්වහන්සේ මේ සාමණේර ස්වාමීන් වහන්සේට අවවාද උපදෙස් දෙනවා. නමුත් පින්වත්නි යම් දවසක මේ ධාන බලයෙන් උඩින් අහසින් යන වෙලාවක දැකලා කාන්තාවක් දර කඩ ඉන්නවා. මේ කාන්තාවගේ ඒ කටහඬට වශී වෙලා පින්වත්නි මෙතනින් බිමට බැහැලා මේ විදියට යුග දිවියටපත් වෙලා අර කිව්වා වගේම පින්වත්නි දවසක් කෑම අරන් යද්දි ඔහු විසින් ගහපු පහරකින් පින්වත්නි මේ කතාව මම කෙටියෙන් කියන්නේ ගහපු පහරකින් පින්වත්නි අර කාන්තාවගේ ඇහැ තුවාල වෙනවා. ඇහැ තුවාල වුණාට පස්සේ අර ස්වාමීන් වහන්සේ එතකොට ගිහි ඔහුට මතක් කරනවා මේ එදා රහතන් වහන්සේ කියපු වචනේ ඇහුවනම් මට මේ වගේ අද දුක් විඳින්න වෙන්නේ නැහැ කියලා. පින්වත්නි ඒ නිසා අපි කිසි කෙනෙකුට පින්වත්නි මම ඒකයි කිසි කෙනෙකුට මේ සංසාරේ මේ කියන පියවරයන් අනුගමනය නොකළොත් අපි කිසි කෙනෙකුට මේ සංසාරයෙන් එතර වෙන්න හම්බෙන්නේ නැහැ. ඒකයි පින්වත්නි අපි කරගන්න ඕන අපායගාමි වෙන්න තියෙන දේවල් ටික අපිට පුළුවන් විදිහට මේ වෙලාව ඉඳගෙන මේ දැන් ඉඳගෙන මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරපු වෙලාව ඉඳලා පින්වත්නි ඔබට පුළුවන් ක්‍රියාත්මක කරන්න කොහොමද නූපන් අකුසල් නූපදවීම් පිණිස ව්‍යායාම් කරන්න පුළුවන්. උපන් අකුසල් ප්‍රහාණය කරගන්න පුළුවන්. ඒ වගේම පින්වත්නි නූපන් කුසල් මේ කියන්නේ පින්වත්නි මම කලින් කිව්වා වගේ මේ කියන්නේ සාමාන්‍ය දේවල් විතරක් නෙමෙයි. සිල් සමාදන් වෙන එක, දම්පැන් පිළිගන්නවන එක විතරක් නෙමෙයි. මේ කියන්නේ එතනින් එහාට කතාවක් පින්වත්. හරිද? උපන් කුසල් වැඩි දියුණු කරගන්න ඕන. මොකද්ද? ඔබ භාවනාවක් කරන්න පටන් ගත්තා නම් ඔබ ධර්ම මාර්ගයේ යන්න පටන් ගත්තා නම් ඒක නවත්තන්න එපා. ඒක තමයි උපන් කුසල් වැඩි දියුණු කරගත යුතුයි. නව මහා විදර්ශනා ඥාන ඔබ සීලයෙන් පටන් ගත්තට පස්සේ, චිත්ත විසුද්ධියෙන් පටන් ගත්තට පස්සේ, ditthi විසුද්ධියෙන් පටන් ගත්තට පස්සේ වින්වත්නි ඔබ ඒක නොකඩවා ඔබ වීරය කළ යුතුයි. ඔබට මේක වටහා ගන්න පින්වත්නි මේ සරලව පැයක් ඇතුළත පැයක් විනාඩි 40ක් ඇතුළත ඔබට බොහොම කෙටි පරාසයක් තමයි පින්වත්නි අපිට ධර්ම දේශනාවක් කරන්න පුළුවන්. එතකොට ඔබ මනසින් උසස් මිනිසෙක් විදියට ඔබට මේක වැටහීමක් තියෙන්න ඕන. ඒ නිසා පින්වත්නි ඔබ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරා නම් ඔබට යන්න ඕන මාර්ගය පැහැදිලි කරගන්න නම් ඔබට කල්යාණ මිත්‍ර සේවනයක් ලබා ගන්න නම් පින්වත්නි මේ බණපද ටික යම් දුරකට ඔබේ සංසාරය සුවපත් කරගන්න, මෙලෝ ජීවිතය සුවපත් කරගන්න, පරලෝ ජීවිතය සුවපත් කරගන්න යම් මොහොතක යම් විදියකට වැදගත් වෙයිද පින්වත්නි මේ ධර්ම දේශනාවෙන් රැස් කරගත් සියලුම කුසලුත් අපි මේ ධර්ම දේශනාව දායකත්වයෙන් කටයුතු කරපු මිලානි ගයේසිකා ප්‍රනාන්දු ඒ ආදරණීය සහෝදරියට අනුමෝදන් කරනවා. ඇයගේ පෙබරවාරි 16 වෙනිදාට අද දිනට යෙදෙන උපන් දිනය වෙනුවෙන් මේ ධර්ම දේශනාවට දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තිබුණා. ඒ වගේම පෙබරවාරි 10 වන දින උපන් දිනයේ සමරු තිලිනි ප්‍රදීපිකා නැගණියටත් හැදු වැඩු දෙමව්පියන්ටත් ධර්මෝබෝධය ලැබීමටත් ඒ වගේම ස්වාමි පුරුෂයාටත් සම්මා දෘෂ්ටික සත්පුරුෂ ඇතුළත් ලැබී නිර්වාණය සාක්ෂාත් කරගන්නටත් ඒ වගේම සේනාසනයේ වැඩවසන සියලු දේශකයන් වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයටත්
දේව බ්‍රහ්මාදී සියලුම දෙනාටත් මේන් ජනිත වන කුසලයෙන් උතුම් මහා නිර්වාණය සාක්ෂාත් කිරීමට හේතු වාසනා වේවා කියලා ඇගේ ප්‍රාර්ථනාව දිනවා. ඉතින් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මේ ආදරණීය මල්ලිකා මෑණියන් ඇයගේ දියණිය. ඉතින් ඇය ඊටාම සමීපයෙන් අපිට කටයුතු ඇය ඊටාම සමීපව අපිත් එක්ක කටයුතු කරන ආදරණීය මෑණියන් කෙනෙක්. ඉතින් ඇයටත් මේ සියලුම කුසල අනුමෝදන් වෙලා ඇයත් මේ සංසාර ජීවිතය සුවපත් කරගන්නට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබ නමින් මිය පරලයන්ට යෙදුණු සියලුම දෙනාටත් ඥාති හිත මිත්‍රාදීන් සියලුම දෙනාටත් හැදු වැඩූ දෙමව්පියන් ආදී සියලුම දෙනාටත් විශේෂයෙන්ම මගේ ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු මෙලොවට බිහි කර ආදරණීය මෑණියන් පියාණන් ඇතුළු සහෝදර සහෝදරියන් ඥාති හිත මිත්‍රාදීන් සෙනසුනේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලා ලංකාවාසී ලෝකවාසී සියලුම ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුම දෙනාටත් රටත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන දිව්‍ය බ්‍රහ්ම ආදී සියලුම දෙනාට මේ දේශනාවෙන් රැස් කරගත් ජනිත කරගත් කුසලයන් ඔවුනොවුන්ගේ සංසාර ජීවිතය සුවපත් කරගෙන උතුම් අමා මහ නිර්වාණය සාක්ෂාත් කරගන්නට එකසේම මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි.